මහජන බැංකුව සහ සර්වෝදය ෆියුෂන් එක ක්‍රියාත්මක කරන හෙට දින නවුත්පාදකින් සවිබල ගැන්වීම ඩිප්ලෝමා ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. සිසුවියන් 100 දෙනෙකු මෙහිදී පරිගණක විද්‍යා ඩිප්ලෝමා හිමිකරගත් අතර විශිෂ්ට කුසලතා දැක්වූ 10 දෙනෙකු අධ්‍යයන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ පදක්කම් ලබා ගත්තා. මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න යන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ශක්තිජනක පානය රයිඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ශක්තිජනක පාන සහකරු ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. කාගිල්ස් ෆුඩ් සහ බෙවරේජ් පෞද්ගලික සමාගමට අයත් සන්නාමයක් වන රයිඩ් නිල ශක්තිජනක පාන සහකරු ලෙස ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය කින්ස්බරි හෝටලයේදී පැවැත්වුණා. ඒ කාගිල්ස් ෆුඩ් සහ බෙවරේජ් කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් උපලේකම් ක්‍රිෂාන්ත කපුවත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය රයිඩ් ශක්තිජනක පානය නව මුහුණුවරකින් යුතුව එළිදැක්වීම හා සමගාමීව සිදු කෙරුණා.